දැන් ඔය එහෙම. ස්වාමීන් වහන්සේලාට දැන්නකම් දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා භාවනා කළා. ඔය ඒගොල්ලන්ට ඔය උගන්වපුවා. ඔය විසුද්ධියනේ මේගොල්ලෝ අදහන්නේ. මේගොල්ලෝ විසුද්ධියේ තියෙනවනේ ඔය බුද්ධ ඝෝෂාමතර පූසාරිනේ. හින්දුනේ. ශිවගේ භාවනාවනේ. ඒක තමයි එහෙම. මේගොල්ලෝ මේ අදහන්නේ. අය පිරිවෙන්නල හැමතැනම උගන්වන්නේ විසුද්ධියනේ. මේගොල්ලෝ අතරමං වෙලා ඉන්නේ මේ විසුද්ධියෙන්. ඒකෙන් හින්දා ඒ සමත පැත්තට හැරිලා. ඒක තමයි කරන්නේ. ඒකට හේතුව ඒගොල්ලන්ට තම අත්දැකීමක් නැහැ. අත්දැකීම් තියෙන කෙනා දන්නවා මේක අභ්‍යන්තර පරිවර්තනයකට ලක් වෙනවා. ඔය ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆෝමේෂන් කියන්නේ අභ්‍යන්තර පරිවර්තනය. ඒක තමයි මේගොල්ලෝ නැත්තේ. මේගොල්ලෝ දැනුමින් ඔය නිකන් වචන ටික හෙට මෙහෙට කරනවා විතරයි. මේක දැනෙන කෙනා දන්නවා මේ අවබෝධය තුළ අභ්‍යන්තර පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒක ඇත්තටම කිව්වොත් අර එයාගේ ගින්න සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරෙනවා. ඒක දැනෙනවා එයාට. ඒක සිද්ධ වෙනවා. ඒක වෙන්නේ සමතේ වඩලා නෙමෙයි. සමතේ වඩලා කාටවත් ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ ඔහේ දැන් අපිට කලබල වෙන්න දෙයක් නැහැ. හේතුව මේකයි. කවුරු කලබල වෙන්න එපා කියන මෙන්න මේකයි හේතුව. දැන් සමතේ මෙච්චර කාලේ වඩපු අය ඉන්නවා. දැන් අනසක 100ක් දැන් අවුරුදු 60ක් විතර සමතේ නේද? අරසේ තව 30ක් වැඩිවනේ. ඔය සමතේ වල කිසි කෙනෙකුට නිවන් මාර්ගක් හම්බෙන්නේ නැහැ. කලබල වෙන්න එපා කියන්නේ ඔය ඔය සමතේම ඉඳලා හුස්ම ටික යයි එක්ක. සමාධිය කිය. එහෙම නැත්නම් මේගොල්ලෝ කවදා හරි වයසට ගිහිලා බුද්ධෝත්පාදයකටම කරගෙන. මෙන්න මේ යුගයේ කිසිම තැනක හම්බෙන්නේ. ඔය මේවා කොපි කරලා කිව්වා කියලා කිසි කෙනෙකුට හම්බෙන්නේ නැහැ. මේක දැනෙන්න ඕන. එහෙමයි. ඒක දැනෙනකන් කාටවත් හම්බෙන්නේ නැහැ. ඇත්තටම මේ අ, බුද්ධ දේශනා නිකන් ඔහේ මේක දැනුමින් කියන්න පුළුවන් එකක් නෙමෙයි. මේක දැනෙන එකක්. දැන් අපි හිතමු දැන් ඔය කතා කරන අය ආරණ්‍යසිට දැනෙනවා. දැනෙන දැනෙන ඒ දැනෙන ස්වභාවය අනුවයි ඔය කියන්නේ. ඇත්තටම ඔය කියන ආකාරය තියෙනවනේ. ඔය 음, සොරේ ඔය කෙනාට කියන විදිය ඒක වෙනස්නේ. ඒක හිතලා කරන එකක් නෙමෙයි. ඇත්තටම ටෙලිපති වෙනවා. දැනෙනවා. දැනුණට පස්සේ ඒක සිද්ධ වෙනවා. ඒක කරනවා නෙමෙයි ඒක වෙනවා. ඇත්තටම එයාමයි නිවන් දකින්නේ. එයාමයි මේ අරණාසය ගන්න. දැන් අපි දුක කෝකිලා කියලා. කෝකිලා දන්නේ නැති වුණාට ආර්යනාථගේ අභ්‍යන්තර ස්වභාවය කෝකිලාගේ ස්වභාවයත් එක්ක ටෙලිපති වෙලා කෝකිලා මේකෙන් අදිනවා ආර්යනාථගේ. මොකද්ද? අකම්පිතයි. ඒ අදින්නේ වචන වලින් නෙමෙයි. එයාගේ දැනෙන ස්වභාවය මේකත් එක්ක ලින්ක් වෙනවා. ආර්යනාථගේ ස්වභාවයත් එක්ක ලින්ක් වෙනවා. ලින්ක් වුණාම කෝකිලා දන්නේ නැතුව කෝකිලාගේ පැත්ත ආර්යනාථගේ ස්වභාවය අකම්පිතයි කියන හරි ඇත්තටම කිව්වොත් තාම බලවත්. අකම්පිතේ තරම් කම්පිතේ බලවත් නැහැ. ඒක නිසා අර සම්පූර්ණයෙන්ම කෝකිලා දිය වෙනවා. කෝකිලා දන්නේ නැහැ. එයාත් දන්නේ නැහැ. ඔක හැමෝටම සිද්ධ වෙනවා. එයාගේ අභ්‍යන්තරේ එයාට ඒ කියන ස්වරේ ඇහෙන ශබ්දය වේවා අරස හිතලා කරනව නෙමෙයි. දැන් එයාට ඇත්තටම කිව්වොත් එහෙම පුදුම තදින් කිව්වේ. බාහිරින් බලන් ඉන්න කෙනෙකුට හිතේ බැන්නේ නැහැ කියලා. නමුත් එයා දන්නවා එයාට මොකද උනේ. එයා දන්නවා එයාගේ ස්වභාවය එයාගේ නොසලකිල්ල එයාගේ තිබුණු ඩර්ටි ඔක්කොම සුද්ධයි. ඒ කොහොමද? අර ස්වරේ. දැන් අපිට ඔක කියන්න පුළුවන් මේ ආත්ම එකක් නෙමෙයි. මේ ආත්ම එකක් නෙමෙයි. එයාගේ සාසව ස්වභාවය තියෙන්නේ. ඒක මේ ආත්ම එකක් නෙමෙයි. ඒ මේ ආත්ම එකක් නෙමෙයි සාසව ස්වභාවය තියෙනවාගේ දෝෂයක්. ඒකට වැදුනේ. ඒකට එහෙම. කොච්චර වැදුනද කියනවා. එයා දන්නේ නැහැ ඊට උදේ වෙනකොට මොකද වෙන්නේ. ඒක තනිකර ගැස්සිලා හෙල්ලිලා පොල්පට්ටගේ දෙච්ච කුඩු පට්ටක. මේ පුංචි දරුවටත් වෙනවා. වයසක අම්මලටත් වෙනවා.
අර අද උදේ ඔබ වහන්සේ අර ප්‍රැක්ටිකල් සූම් එකේ ඒත් අපේ පොඩි ස්වාමීන් වහන්සේට දේශනා කළ එකත් ඒ වගේමයි ආරයන් වහන්සේ. හ්ම්. ඔව්. ඒකත් හරි ඒක හරියට වෙනස. හරි ඔව් හරි වටින දේශනාවක්. ඒ පංච නීවරණනේ. ඒකත් දැනෙච්ච එකක් නේ. ඒක ඒක ඒ ස්වාමීන් වහන්සේට විතරයිනේ. ඒක එහෙමයි. වෙන කාටවත් නෑ ඒක. උන්වහන්සේට විතරයි.